මේ වීඩියෝ එක පටන් ගන්න කලින් පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ PC එක දැනට ලංකාවේ තියෙන PC එකක් නෙමෙයි. මේ වගේ PC එකක් කවුරුත් ලංකාවේ තාම හදලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අනාගතේ කවුරු හරි හදයි කියලා. මොකද්ද මේ අලුත් ගැජට් එක කියලා මම ඔයාලට පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ තමයි liquid tank PC එක. මේකේ ඔයාලට මේකට දාන liquid එක වතුර වගේ පේනවා ඇති. ඇත්තරම මේ වතුර නෙමෙයි, මේක මිනරල් ඔයිල් එකක්. නොවැක් 7000 කියලා. මේකේ කොපර් සිංක් පව අඩංගුයි. පොලිකාබනේට් විශේෂ දීරයක් මගින් හදලා තියෙන හින්දා කිසිම විටක විද්‍යුත් උපකරණ ෂෝට් වීමකට ලක් වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට නිකන් බැලූ බැල්මට පේනවා ඇති මේක වතුර වගේ. මේ වතුර නෙමෙයි, විශේෂිත වූ දීරයක් පොලිකාබනේට් මගින් හදලා තියෙන නොවැක් 7000 කියලා තමයි මේක එන්නේ. මේ දීරිය මොකක්ද කියලා මම ඔයාලට මේකේ ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේක දැනට ලංකාවේ ගන්න නැහැ මේ ඔයිල් එක. පිටරටවල තියෙනවා. සමහර විට අපිට ඔන්ලයින් ඕඩර් කරලා ගන්න පුළුවන් වෙයි. මේ විදියට මේ දීරය දාලා මේකට මේකොල්ලෝ ටෙස්ටින් එකට වතුර පවා දාලා පෙන්නනවා. ඔයාලට හොඳට බැලුවොත් බලා ගන්න පුළුවන්. මද බෝඩ් එකට චුට්ටක් අඟලක් විතර උඩ මට්ටමට මේ පොලිකාබනේට් දීරය දාලා තියෙනවා. එතනින් උඩට තමා මේකොල්ලෝ වතුර දාන්නේ. කිසිම වෙලාවක යටට වතුර දාලා නැහැ. මේ දීරය තියෙන ඝනකම හින්දා අනිවාර්යෙන් මේක යටට බහිනවා. වතුර උඩට එනවා. අන්න එතනදී අපිට මේකේ උඩ තට්ටුවට ඕනනම් මෙන්න මේ විදිහට පාසිගස් ටිකක් දාලා පොඩි මාළු ටිකක් හරි දාලා ටෙස්ට් කරලා බලන්න පුළුවන් මේකේ තත්ත්වය කොහොමද කියලා. දැන් මේගොල්ලෝ නම් මාළු පව දාලා පෙන්නනවා. මේකේ ටෙම්පරේචර් එක බලනවා. සාමාන්‍යයෙන් යට තට්ටුවේදී ටෙම්පරේචර් එක ටිකක් වැඩි. මෙන්න මේ යටට අපිට ඒගොල්ලෝ කරලා තියෙන්නේ එළිය තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඔක්සිජන් මෝටර එක තියෙනවනේ. අන්න ඒ වගේ පොඩි ටැංක් පොඩි පම්ප් එකක් තියලා තියෙනවා මේ ටැංක් එකට සයිඩ් එකේ. මේ හැම වෙලාවෙම බටයක් කරහා ගිහිල්ලා මේ මිනරල් ඔයිල් එක අර පම්ප් එකෙන් කූල් වෙලා ආයේ යනවා. සාමාන්‍යයෙන් ලික්විඩ් කූලර් එකක තියෙන සිස්ටම් එක මේගොල්ලෝ මේ එළියට අරන් තියෙන්නේ. ලික්විඩ් කූලර් එකෙත් මේක නෙවෙන්නේ. PC CPU ලික්විඩ් කූලර් එකේදී පම්ප් එක කරහා ගිහිල්ලා රේඩියේටර් එක කරහා ගිහිල්ලා කූල් වෙලා ආයේ නිකන් සර්කල් එකක් විදියට යන්නේ. ඒ විදිහටම තමයි මේකෙත් තියෙන්නේ. මේකේ වෙනස තියෙන්නේ මෙන්න මේ ලික්විඩ් කූලර් එකේ ඇතුලේ තියෙන ලික්විඩ් එක ක්ලියර් වෝටර් එකක් විදියට එළියට ඇවිල්ලා තියෙනවා. මේ වතුර නෙමෙයි. බැලුව බැල්මට හිතන්නේ කවුරු හරි එකපාර දැක්කොත් මේ වතුර කියලා යලා. ඔතන වෙනස මං හිතනවා ඔයගොල්ලෝ තේරුම් ගන්න ඇති කියලා. මේ තියෙන්නේ ඒ අර මම කියපු සර්කල් එක ගිහිල්ලා අර පම්ප් එක හරහා ගිහිල්ලා වතුර කූල් කරලා ආපහු ටැංක් එකට ඒ වතුර එක පම්ප් කරනවා. මේක තාම ලංකාවේ මේ ටෙක්නොලොජි එක ඇවිල්ලා නැහැ. මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට අනිවාර්යයෙන්ම කවුරු හරි මේ වගේ බිල්ඩ් එකක් කරයි කියලා. අපි බලන් ඉමු කවුද එහෙම බිල්ඩ් එකක් කරන්න කියලා. මම පොරොන්දු වෙනවා ලංකාවේ කවුරු හරි එහෙම බිල්ඩ් එකක් කරොත් එතනට ගිහිල්ලා අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ඔයාලට අරන් එනවා කියලා.